ඔන්න අපි දැන් යන් ඇත්තටම අපිට යන්න තියෙන හොටට ගිහිල්ලා ඇත්තටම මට මෙතන පෙන්නන්න ඕනේ ඔයගොල්ලන්ට ආකිටෙක්චර් එක. පාකිගේ වෙන ලොකු දෙයක් නැහැ. තව තියෙනවා පොඩි ලේකයක් වගේ කෑල්ලක්. ඒකත් කෘත්‍රිමව හදපු ලේක් එකක්. ඇත්ත එකක් නෙමෙයි. මෙතන ස්ටැචුස් දාලා බෙන්චස් දාලා එහෙම තියෙනවා. ඉතින් කට්ටියට ඇවිල්ලා නිදහසේ ඉන්න. මොකද නිවාඩු දවස්වල මිනිස්සු එනවා මේවලට. එතකොට අද නම් කට්ටිය නැහැ. ගොඩක් කට්ටිය යනවා මැනහීත් එකට. මැනහීත් කියන්නේ අපිට පල්ලෙහා තියෙනවා. ඒ කියන්නේ ක්‍රොස්ලි හීත් කියලා ස්කූල් එකක් තියෙනවා. ඒක පල්ලෙහා තියෙනවා තව පාකයක්. ඒක මීටරට ගොඩක් ලොකුයි. ඒක සම්පූර්ණයෙන් කැලයක් වගේ. ඉතින් ඒකට තමා ගොඩක් අය යන්නේ මේ හරියන්නේ නැහැ. මොකද ඒක සෙල්ලම් කරන්න ගොඩක් පුළුවන්. මෙතන එක ගොඩක් සංසුන් ගොඩක් කට්ටිය නෑ. හරිම නිදහස්. ඉතින් අපි දිගටම බලාගෙන යමු. දැන් ඔයාලා දකින්නේ පැවිලියන් එක. ඒක තමයි ක්‍රොස්ලි පැවිලියන් එක කියලා කියන්නේ. මෙතන ආකිටෙක්චර් එහෙම නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පය ඒක ගොඩක් රෝමන් වගේ කියන්නේ අපි දැකලා තියෙන ඔය රෝමන් කතාවල එහෙම දැකලා තියෙන පාතේනන් ඒ වගේ ඒවා වගේ චුට්ටක් ඒ වගේ ඒක ඇතුලේ තියෙන පොඩි ස්ටැචු එකක් කවුරු හරි නෝබල් පර්සන් කෙනෙක්ගේ. ඉතින් අපි ඉස්සරහට මෙයා හරි කෙලින් යන විදිය ඔයාලට වෙන්න. ඉතින් දැන් ලේන් එකකින් නා චුටි ලේන් පැටියෙක් තව අපිට මීයක් හමුණා වතුර පීනන කෙනෙක්. අපි යනවා පැවිලියන් එකට උන්න මම ආයි හරවනවා. කෙලිම ගිහිල්ලා අපි පැවිලියන් එකට යමු. අපිට මැදදී හම්බුණා පොන්ඩ් එකක්. මැදින් ස්ටැචු එකක් තියෙන පොන්ඩ් එකක්. ඉතින් අපි ඒකත් බලාගෙනම යමු. අන්න අපි ප්ලේස් එකට ආවා. මේක නිකන් චුටි පොන්ඩ් එකක්. ඒකත් ඒ විදිහටම හදපු එකක්. ගැඹුරු නෑ මේවා ගොඩක්. ඔයාලට වෙන්නේ නැති චුට්ටක් ගැඹුරුයි. ඒකට ගොඩක් ගැඹුරු නෑ. දැන් මේ බලහම වලට වෙනා මේ ගැඹුරුම නෑ කියලා. කිසිදුරකට ලස්සනයි. කියන්නේ ඇස් දෙකට පේන විදිහට ඉතින් කැමරාවෙන් අල්ලන්න ටිකක් අමාරුයි. මේ මං වලට උඩට ගිහලා පෙන්නන්න අපේ දැනටම තමයි ආයෙත් යන්නේ. මේකේ ප්‍රධාන අරමුණ වලට අපි යනවා වේකින්. අපි යනවා පැවිලියන් එක බලන්න. කලින් පෙන්නුවට දැන් තමයි එතන ඇත්තටම ඒකට කෙලින්ම තියෙන පාර පෙන්වන්න මුලින් පෙන්නේ වටෙන් ගිහිලා පාර. වටේ පාර ලස්සනයි. බලන්න වටිනවා. ඉතින් මම ආවේ ඒ පාරේනත් එක්කගෙන හිතනවා අපි බලමු. අපිට පුළුවන් වෙයිද කියලා. බැරි ගමන් නෑ. ඒකට වීඩියෝ ගොඩක් ලොං වෙයිද දන්නේ නෑ. අනික මෙහි පොඩක් කැමරා කරද්දී කවර් කැප්චර් වුණොත් ඕන කෙනෙක්ට අහන්න පුළුවන් කියලා. ඉතින් ප්‍රශ්නයක් දාගන්න නැතුව
පොඩි අය එකක්. පොඩි කියන්නේ අවුරුදු 15කට විතර යනකම් කට්ටිය යනවා. මම පඩි පෙළේම යනවා මොකද ඇත්තටම මට අද අවශ්‍ය ඔයාලට මෙතන තියෙන ආකිටෙක්චර් එක දෙන්න. ඒ කියන්නේ පරණ දේවල් නේ. මේ පාක් එක මම හිතන්නේ ටිකක් පරණයි. මෙහි බිල්ඩින් වලට සාපේක්ෂව නම් ගොඩක් පරණ නැතේ. ඉතින් මොකද මේ බිල්ඩින් වලත් ගොඩක් පරණයි. අපි යනවා මෙතන පාක් එක. මම යනට ස්පීඩ් වැඩි නම් ඇත්තටම මට සමා වෙන්න. මම යන්නේ ස්ලෝප් එකක. ඉතින් ඒකට ස්පීඩ් වැඩි. මොකද අපිට ග්‍රැවිටි එක බලපාන ග්‍රැවිටි එක බලලා හැරෙනවා. කමරි. මෙතනින් අපිට පාර දෙකකට බෙදෙනවා. එකක් අර පැත්තට එකක් මේ පැත්තට. අපි මේ පැත්තේ පාරෙන් යමු. මොකද ඒ පැත්තෙන් තමයි අපි පරිසරයට කනෙක්ට් වෙන්නේ කැලේකට. අර පැත්තෙන් ගියොත් අර බිල්ඩින් එකටම යන්නේ. මේක දැන් ස්විමින් කරන්න පාරම දාලා ස්විමින් කරන තරම් ගැඹුරු නෑ. අඩියක් වගේ තමයි ගැඹුර තියෙන්නේ. මොකද අපි බැලුවා කෝට්ටක් දාලා. අතුල්ට යන්නත් පුළුවන් තැනක් තියෙනවා. හැබැයි මෙහෙම එක නිකන් එච්චරම හොඳ දෙයක් නෙමෙයි. අතුල්ට යන තැන් යන එක මේ වගේ තැන් වල. මොකද මේ වගේ රූස් තියෙනවා. මාට උපරිමයට ළඟට ගිහිල්ලා පෙන්නන්නම්. මෙතන එක නම් ලස්සන නෑ. මේකට මම මුලින් ආවෙත් නෑ. යන්කෝ අනිත් පැත්තට පැත්තෙන් ගිහිල්ලා මේවා හිඳිලා තියෙන්නේ. හොඳ කියන්නේ වින්ටර් එක ඇවිල්ලා දැන් ස්ප්‍රින්ග් එක පටන් ගත්තා වගේ උනේ. කියන්නේ සමයකද ස්ප්‍රින්ග් එක කියන්නේ මට හරියටම අයිඩියා නැහැ. මොකද මෙහි සමහරලාට සමයක ස්ප්‍රින්ග් එක නැතු කෙලිම සමයක ඇවිල්ලා තියෙන එක එක ඒවා වෙලා තියෙන ඒ වගේව. වැටුණා නෑ අල්ලගත්තා. දැන් අපි යන්නේ අර හතරක පැත්තට. දැන් එතන යන්න තැනක් තියෙනවා. මේ කංකා බෙට්ටක් තිබ්බා. එතන යන්න තැනක් තියෙනවා. එතන ඒගොල්ලන්ට කාතරයක් නොවෙන්න අපි යන්න ඕනේ. ළඟට ගියොත් එයාලා බය වෙනවානේ. ඒ නිසා අපි ළඟට යන්න නැතුව එමු. කෘතිමව හදපු පරිසර පද්ධති තමයි ඉතින් මේවා. කියන්නේ කට්ටිය ප්ලාන්ට් කරලා හදන ඒවා. අතරම මෙතනින් එහාට ගියාම අපි ආයෙත් අර මුලින් ආපු තැන තමයි එන්නේ. මේක ටිකක් හරියට කැම්පස් එකක ගාඩන් එකකුත් වගේ වෙනවා තියෙනවා. පේරාදෙණියක වගේ මම හිතන්නේ මට මතකයි මම චූටි කාලේ පේරාදෙණියට ගිය එක සැරයක්. මේ වගේ කුඩා කුරුල්ලා duckling. අන්න අපි දෙකටම යනවා. මම අපි ආපු තැනට ගිහිල්ලා මේ වීඩියෝ එක නතර කරනවා. මොකද මං ගෙදර යන පැත්ත වෙන්න. ඒ කියන්නේ අපි ආයි ගෙදර නෙමෙයි යන්නේ. තව පාක් එකක් තියෙන අපි හිතන් ඉන්නවා යන්න ෂුවර් නෑ. ඒක ටිකක් දුර වැඩි. ඒකට ගිහිල්ලා ගෙදර එන ටිකක් වෙලා යනවා. ඒ වුණාට බලමු. බලාපොරොත්තු වෙන්න. පුළුවන් වුණොත් ඒකේ වීඩියෝ එකක් එවන්න. හැබැයි ඒක ගැන ෂුවර් කරන්න අමාරුයි. ආයෙත් අලුත්ම වීඩියෝ එකකින් හමු වෙමු. Bye. See you later.